කෝපි කියලා කියන්නේ ඩයට් එකක ඉන්න මිනිස්සෙක්ගේ හොඳම සගයෙක් කියලා කිව්වොත් එහෙම නිවැරදි. එහෙම කියන්න හේතුව කෝපි පාවිච්චි කරන එකෙන් කාරණා දෙකක් හම්බ වෙනවා. එකක් තමයි කෝපි වලින් sugar level එක පල්ලෙහෙන් maintain කරලා තියෙනවා. සහ කෝපි වලින් පොඩි කික් එකක් දෙනවා. ඒක හින්දා ඒක පාවිච්චි කරලා ඔයාගේ ඩයට් එක නැත්නම් ඔයාගේ ඉන්ටරිම් ෆාස්ටිං එක කාලයක් මේන්ටේන් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෝපි බොණ්ඩයි කියලා කියන්නේ උදේ පාන්දර නැගිට ගමන් කෝපි හදන්න එපයි කියලා කියනවා. ඒකට හේතුව ඉවරලා අර නිදිය ගත්ත ගමන් තියෙන ඇහැරිච්ච ගමන් තියෙන ඒ තත්ත්වය සෙටල් වෙන්න ඕන. ඊට පස්සේ පැයකමාරකට පස්සේ තමයි කෝපි බොණ්ඩයි කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ ඔයාට කෝපි දවස් 30න් බොන්න එපයි කියලාත් කියනවා. මොකද ඒකත් හොඳ නෑ. ඒකින්ද පැය 2-3ක් zip කර ඉන්න කොෆි එකක් ළඟ තියාගන්න එක ප්‍රශ්නයක් නැහැ. මම දැනට පාවිච්චි කරන්නේ සිලොන් කොෆි බියුරෝ එකේ කෝපි. මේකේ කෝපි 8 තමයි මම ගන්නෙ. ඒකට හේතුව ඇවිල්ලා ග්‍රවුන්ඩ් කොෆි ගන්න එක සෑහෙන එක්ස්පෙන්සිව්. මම ඉස්සෙල්ලා පාවිච්චි කරා මොනවද? සෝල් කොෆි. ඔයගොල්ලෝ දන්නවා ඇති සෝල් කොෆි කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒක ගණන් වැඩි එන්න රුපියල් 2600 ඉඳන් රුපියල් 4600 විතර නිකන් ග්‍රෑම් 500ක් ගණන් වැඩි වුණා. ඉතින් මම කල්පනා කරා වෙන එකක් වණ්ඩයි කියලා. එතකොට ග්‍රෑම් 500 තාම 2000 ගානට තියෙන හැබැයි කෝපි 8 තමයි මම පාවිච්චි කරන්නේ. මේක ග්‍රයින්ඩරේ පාවිච්චි කරලා කොටාගෙන නැත්නම් අපි බ්ලෙන්ඩ් කරගෙන තමයි වැඩේ කරන්නේ. හැබැයි මේගොල්ලන්ගේ කොෆි වල එක ඉෂුව එකක් තියෙනවා. ඒක තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මික්ස් එකක් තියෙන්නේ. දැන් මේකේ එක්ස්ට්‍රා ස්ට්‍රෝං කියලා තිබ්බට කොෆි මික්ස් එකක් තියෙන එක විදිහට රෝස්ට් වෙච්ච ඇට තියෙනවා. සමහර ඒවා ඩාර්ක් ලෙවල් එකටම රෝස්ට් වෙලා තියෙනවා. සමහර ඒවා බ්‍රවුන් කලර් එකක් තියෙනවා. හැබැයි ස්මෙල් එක ගත්තොත් නම් සුපිරි හොඳ ස්මෙල් එකක් තියෙනවා. අපි මේක බ්ලෙන්ඩ් කරගමු. අපි මේක බ්ලෙන්ඩරේට දාමු. මෙන්න මේ වගේ ගානට තමයි හොඳම මොකා පොට් එකට පේනවා ඇති කෝපි කුඩු වල ලෙවල් එක මොකද්ද කියලා. අපි ලීටරෙන් බලමු පොඩ්ඩක්. ඒකට පේනවා පොඩි කැටගටියක් තිබ්බත් පිටි ගතියත් එක්කම තමයි තියෙන්නේ. මේක තමයි හොඳ ගාන. මේක තමයි නියම ගාන. මේ ඕනට වඩා පිටි ගතියට આવොත් එහෙම අමාරුයි. ඒක නිසා මෙන්න මේ ගානට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් නම් මේක තමයි නියම ගාන. ඇත්තටම ඇට අරගෙන කෝපි ඇට අරගෙන බ්ලෙන්ඩ් කරගන්න එක ලාභයි. රුපියල් 700කට දීලු ඉවරලා මේ කෝපි අර ගන්නවට වඩා සුවඳ එනවා. දැන් බ්ලෙන්ඩ් කරපු ගමන් නිසා මාර සුවඳක් එන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේ වගේ පැකට්ස් ග්‍රෑම් 500 පැකට් 4-5ක් ඕඩර් කරගන්නවා. මේක මාස 2-3කට ඇති. බ්ලෙන්ඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ අනික ඇට නිසා මේක වහලා තිබ්බට පස්සේ ස්මෙල් එක යන්නේත් නැහැ.